ඔයාලගේ ගාව මේ වෙනකොට මොනියම්ම හෝ පලිබෝධනාශක ඇසුරුමක් තියෙනවා නම් දැන් ඇසුරුම අතර ගන්න. පලිබෝධනාශකයට අදාළ කේතය සඳහන් වෙනවා. ඒ කියන්නේ තේරෙන විදිහට කිව්වොත් මේක කෘමිනාශකයක් එහෙම නැත්නම් වල්නාශකයක් එහෙම නැත්නම් දිලීරනාශකයක් එහෙමත් නැත්නම් මේක බැක්ටීරියා නාශකයක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් නෙමටෝඩා නාශකයක් වෙන්න පුළුවන්. මේ වගේ ආකාර ගණනාවක් තියෙනවා. උදේ 9ට කලින් එහෙම නැත්නම් හැන්දෑවේ 3න් පස්සේ වගේ කෙලින්ම සතාගේ එහෙම නැත්නම් ශාකයේ තැවරීම සිද්ධ වෙන්න ඕන. අපේ රටේ තියෙන ගොඩක් ශේෂ්ඨවල මේ ආරක්ෂිත ඇඳුම ඇඳගෙන පලිබෝධනාශකයේ හින්දා ඔයාලගේ වගාවේ ඉන්න අහිතකර සත්තු. ඒ කියන්නේ ඔයාලගේ නිෂ්පාදනයට බලපෑමක් වෙන සත්තු ඔයාලා මරනවා. ඔයාලගේ ජීවිතය ඔයාලටත් වඩා වටින්නේ වැදගත් වෙන්නේ ඔයාලගේ පවුලේ අනිත් අයට. ඒ වගේම අපේ රටක. මං හිතනවා මේ වෙනකොට ඔයාලා දන්නවා අපේ ඇඟේ කොයි කොටසෙන්ද වැඩි වශයෙන් මේ පලිබෝධනාශක උරා ගැනීම සිද්ධ වෙන්නේ කියලා. ඔයාලා ආරක්ෂා වෙන එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා.